මේ සංසිද්ධියට මූලික වුණේ දෙවෙනි ලෝක යුද්ධය පැවතුණු සමයේ පැසිෆික් සාගරයේ හුදකලා දූපත්වල ජීවත් වුණු ජනතාව හා ඇමරිකානු හමුදාව අතර සිදුවුණ සමීප ගනුදෙනු. යුද කටයුතුවල පහසුව සඳහා ඇමරිකාව මේ දූපත්වල ගුවන් යානා ගොඩ බස්වන ගමන්පත නිර්මාණය කරා. මේ නිසා හමුදාව සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා මේ ප්‍රදේශවලට පහසුවෙන් ළඟා වුණා. හමුදාව ඔවුන්ගේ ආහාර පාන හා වෙනත් භාණ්ඩ මේ හුදකලා දූපත්වාසීන් සමග බෙදා ගන්න පටන් ගත්තා. මේ ජනතාව පැසිෆික් සාගරයේ පිහිටලා තිබෙන දූපත්වල හුදකලාව ජීවත් වුණ පිරිසක්. ඔවුන් ඊට කලින් බාහිර ලෝකයේ සමග කිසිම ගනුදෙනුවක් සිද්ධ කරලා තිබුණේ නැහැ. ඇමරිකානු හමුදාව සතු වුණ ගුවන් යානා, වාහන, ආහාර පාන වගේ දේවල් දැක්කාම මේ ජනතාව පුදුමයටපත් වුණා. නමුත් දෙවෙනි ලෝක යුද්ධයේ අවසන් වීමත් සමගම ඇමරිකානු හමුදාව මේ දූපත් අතහැරලා යන්න පටන් ගත්තා. දශක ගණනාවකට පස්සේ මේ දූපත් නිරීක්ෂණය කරන්න ආව මානව වේදීන්ට හරි අපූර්ව දෙයක් හඳුනා ගන්න ලැබුණා. මේ දූපත්වාසීන් ගුවන් යානාවල අනුරු නිර්මාණය කරලා ඒවා වන්දනාමාන කරන ආකාරය ඔවුන්ට දකින්න ලැබුණා. මේ ජනතාව ඔවුන්ට උපකාර කරපු දෙවිවරු නැවත පැමිණෙන්න කියලා තමයි මේ ආකාරයට වන්දනාමාන හා පුද පූජා සිද්ධ කරලා තියෙන්නේ. මේ අපූර්ව සංසිද්ධිය තමයි කාගෝ කල්ට් කියලා හඳුන්වන්නේ. සම්පූර්ණ වීඩියෝ එක බලන්න පෞතුගේ YouTube channel එකට පිවිසෙන්න.